අපි ඇවිල්ලා ඉන්නවා ඩෙන්මාර්ක් වලට. ඉතින් ඩෙන්මාර්ක් වල ලස්සනම සිටි එක. ඉතින් කැපිටල් සිටි එක තමයි කෝපන්හේගන්. ඩෙන්මාර්ක් වල තියෙන ඉතින් කෝපන්හේගන් වල තියෙන ලස්සන චර්ච් එකට ආවා. ඉතින් මහා ලස්සනයි. මේ තමයි world famous open sandwich. මං ඉන්න හොටෙල් එක තමයි Citizen M. I think අහස ලස්සනයි, පොළොව ලස්සනයි, මිනිස්සු ලස්සනයි, මාත් ලස්සනයි, ගෑනු ළමයි තවත් ලස්සනයි. ඉතින් But I love you. Don't take my sunshine away. Please subscribe. Join link share. Please subscribe to link share. මං රයිනෑ ෆ්ලයිට් එක තමයි බුක් කරේ. අපි දැන් ඩබ්ලින් එයාපෝට් එකෙන් ඩෙන්මාර්ක් වලට ෆ්ලයි කරන්න යන ගමන් මේ ඉන්නේ. ඉතින් කෝපන්හේගන් තමයි ඉස්සෙල්ලා යන්නේ. ඉතින් මගේ මේ යුරෝප් ට්‍රිප් එකේ ෆස්ට් කන්ට්‍රි එක තමයි ඩෙන්මාර්ක්. අයිබෝවන්. ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා ඩෙන්මාර්ක් වලට. ඉතින් ඩෙන්මාර්ක් වල ලස්සනම සිටි එක. ඉතින් කැපිටල් සිටි එක තමයි කෝපන්හේගන්. ඉතින් අපි ආව පොඩි ටුවර් එකක් කෝපන්හේගන්. ඉතින් දැන් මේ මං හරියටම ඉන්නේ කෝපන්හේගන් සිටි එක මැද්දේ. මෙතන ඉස්සෙල්ලාම ලොකු බිල්ඩින් එකක් පේනවා. ඒක පට්ට ලස්සනයි. ඉතින් ඒක තමයි කෝපන්හේගන් වල ටවුන් හෝල් එක. අන්න ඒ වගේ මෙහි පැය කාලෙට මේ බෙල් එක ගහනවා. ඉතින් අද තමයි ෆස්ට් මෝර්නින්గ్ එක අනිත් දවසේ. ඉතින් ඉස්සෙල්ලාම ආවේ ස්ටාර්බක්ස් එකට කොෆි එකක් බොන්න. මාත් ටික මෙතන බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඩෙන්මාර්ක් වල බස් මාරම දිගයි මේ තියෙන්නේ. ඩෙන්මාර්ක් වල තියෙන ඉතින් කෝපන්හේගන් වල තියෙන ලස්සන චර්ච් එකට ආවා. ඉතින් මහා ලස්සනයි. මේ තියෙන පොඩි පාරවල් මේක බයිසිකල් ලේන් එකක්. මෙතන තමයි ඩෙනිෂ් හාබර් එක තියෙන්නේ. මේක තමයි තවත් ෆේමස් ප්ලේස් එකක් ඔපෙරා හවුස් එක. ඊට පස්සේ ගියාම පැලස් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන තමයි ඩේනිෂ් ස්පෙෂල් ඕපන් සෑන්ඩ්විච් ටේස්ට් කරන්න පුළුවන්. ඉතින් ඒක මම try කරා. ඉතින් අමුතුම එක්ස්පීරියන්ස් එකක් මාරයි. ඉතින් ඉස්සෙල්ලා මම ගත්තේ පින කොලාඩා කොක්ටේල් එක. ඉතින් ඒක මාරම රහයි. ඊට පස්සේ මම try කරන්න ඕන වුණා ඇප්පල් ස්ප්‍රිට්ස් කොක්ටේල් එක. ඉතින් ඒකත් රහයි. ඉතින්
ඉතින් මං ඩේනිෂ් ඇපල් සයිඩර් එකකුත් මං ටේස්ට් කරා. ඒකත් මේ view එකේ ඉඳන් බොද්දි ඉතින් මාරම ෆීලිං එකක් තියෙන්නේ. පොඩි රෙස්ටෝරන්ට් එකේ මෙනු එක. ඉතින් ලස්සන පොඩි මෙනු එකක්. ඉතින් මේ ප්ලේස් එකේ ට්‍රැඩිෂනල් ඩෙන්මාර්ක් ඕපන් සෑන්ඩ්විච් තමයි අපි දැන් මේ ටේස්ට් කරන්න යන්නේ. ඉස්සෙල්ලාම මේ තියෙන්නේ රෝස්ට් බීෆ් සෑන්ඩ්විච් එක. ඊට පස්සේ prawn and egg sandwich එක. ඊට පස්සේ තියෙන්නේ fried fish sandwich එක. මං හිතුවා මගේ මේ ටුව එකේ වීඩියෝස් එපිසෝඩ් විදියට පොඩ්ඩ දාන්න එකපාර දාන්න නැතුව දුප්පතාගේ හිතවතා බයිසිකලේ ලංකාවේ කිව්වට මෙහෙ හැම පොසත් මිනිස්සෙක්ම බයිසිකල් තමයි යන්නේ. මොකද ඒක eco friendly, user friendly, ඊට පස්සේ environment එක ගොඩක් හොඳයි. ඊට පස්සේ සෞඛ්‍යයට තවත් හොඳයි. ඒකින්ද මේ හැමෝම වගේ මේ වගේ බයිසිකල් වල තමයි යන්නේ. ඉතින් මෙච්චර බයිසිකල් ගොඩක් මගේ ජීවිතේ කොහෙවත් මම දැකලා නැහැ. මං ඉන්න හොටෙල් එක තමයි සිටිසන් M මේ හොටෙල් එක. ඉතින් මේ හොටෙල් එකේ ලස්සන රූෆ් টොප් එකක් තියෙනවා. ඉතින් රූෆ් টොප් එකට නැග්ගම මේ වටේම මාල්ම ලස්සනට පේනවා. ඉතින් මේක තමයි මම නැවතුනේ හොටෙල් එක. ඉතින් මාල් ලස්සනයි, පට්ට කලර්ෆුල්. අපි යන් Citizen M. ඉතින් මේක තමයි මගේ ඩෙන්මාර්ක් වල පළවෙනි කොටස. ඉතින් මේකේ දෙවෙනි කොටසත් මම ඉක්මනට අරන් යනකම් ඔයගොල්ලන් හැමෝම පරිස්සමට ඉන්න. ජයම වේවා. I love you. Don't take my sunshine away.